හායි ඔයගොල්ලෝ ඔක්කොටම ඉතින් වෙනද වගේම අදත් ඔයගොල්ලෝ ඔක්කොම මම ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ rich decent girl කෙනෙක්ගේ habits ගැන. මේක money ගැන නෙවෙයි. මේක self respect, discipline and mindset එක ගැන තමයි අද මම කතා කරන්න යන්නේ. අපි කොයි හරි තැනකට ගියාම සමහර ගෑනු ළමයි ඉන්නවා. යාළුව දැක්කහම අපිට ඉබේටම කියවෙනවා ෂා වාව් මෙයාගේ නම් හරිම අමුතු වයිබ් එකක් තියෙන්නේ කියලා. ඉතින් ඔයාටත් මේ වගේ වයිබ් එකක් ගන්න බැරි කමක් නැහැ. ඉතින් පුංචි ස්ටෙප්ස් වගේක් තියෙනවා. අපි බලමු එය මොනවද කියලා. පළවෙනි එක තමයි උදේ පටන් ගන්න හදිස්සියෙන් නෙමෙයි. ඒ කියන්නේ ඔයාගේ උදේ කාම් එකට තමයි ස්ටාර්ට් කරන්න ඕනේ. රෂ් එකකින් නෙමෙයි. ඉතින් rich decent girl කෙනෙක් වෙන්න උදේ පටන් ගන්න කලබලෙන් නෙමෙයි. උදේ හදිසියෙන් නැගිටලා ෆෝන් එක අල්ලන්න දුවන එක බෑඩ් හැබිට් එකක්. එහෙනම් මොනවාද හොඳ හැබිට්ස්? විනාඩි 5ක් 10ක් අතර කාම් ටයිම් එකක් ඔයා වෙනුවෙන් ලබා දෙන්න. deep breath. දිග හුස්මක් ගන්න පිට කරන්න. මේකෙන් ඔයාගේ මොළයට තමයි සිග්නල් එක යන්නේ. ඔයාව මේකෙන් කාම් වයිබ් එකකට පත් කරනවා. තව වැදගත් දෙයක් තමයි ස්මෝල් ප්‍රේ එකක්, ග්‍රැටිටියුඩ් එකක්. අද දවසේදීත් ඔයා නැගිටලා ජීවත් වෙන්න එකම ලොකු දෙයක්නේ. ඉතින් ඔයා ස්තුතිවන්ත වෙන්න. පොඩි දෙයකට පවා ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙන්න. මේකත් හරිම වැදගත් දෙයක්. ඒක තමයි ඔයාගේ ඩේ එක ප්ලෑන් කරන එක. ඔයා අද දවසේදී මොනවද කරන්න යන්නේ කියන එක ඇත්තටම සැලසුම් කරන්න. එතකොට ඔයාට මේකෙන් වැඩ කල් දාන එක පවා අත්හැර ගන්න පුළුවන් වෙනවා. කාම් මෝර්නින් එකක් කියන්නේ කන්ෆිඩන්ට් ඩේ එකකට. හරි. දෙවෙනි එක තමයි උදේ පිරිසිදු වීම. මේක self respect එකක්. පිරිසිදු වීම කියන්නේ show off එකක් නෙමෙයි. ඒක ඔයාටම කරන ගෞරවයක්. ඉතින් මම උදාහරණ කීපයක් දෙන්නම්. ඔයා හොඳට නාගන්න. face wash එකක් use කරන්න, ඔයාගේ නියපොතු සුද්ධ කරන්න, ඔයාගේ දත් ටික හොඳට මදින්න, ඔයා හැමදාම බලන්න කණ්ණාඩියට ටෝච් එකක් ගහලා ඉස්සරහට ගිහිල්ලා ඔයාගේ දත් මොනවා හරි සවුත් වෙලා තියෙනවද කියලා. ඒ වගේම තමයි පිරිසිදු ඇඳුම් අඳින්න. මේකත් හරිම වැදගත්. ඉතින් ඔයාට මේ දේවල් කරන්න මිල අධික දේවල් ඕනේ නැහැ. ඔයාට මේක ඔයා natural දේවල් වලින්ම පිරිසිදු වෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි කොණ්ඩේ ෆැන්සි නෙමෙයි නීට් එකට තියාගන්න. නීට් එක තමයි කොණ්ඩේට වැදගත්ම දේ. ඔයාගේ පර්සනැලිටි එක විදාපාන දෙයක් තමයි කොණ්ඩේ කියන්නේ. ඉතින් hair නීට් එක කියන්නේ හරිම වැදගත් දෙයක්. උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් හරි ලස්සනට පොනිටේල් එකක් දාගන්න නීට් එකට පීරලා. ඒ වගේම තමයි soft bun එකක්, ඒ වගේම natural open hair එකක් maintain කරගන්න ඔයාට පුළුවන්. ඉතින් මේ over styling, messy look එකක් කියන්නේ හරිම cheap vibe එකක්. ඉතින් ඔයා හැම වෙලේම simple විදියට hair style එක use කරන්න. හතරවෙනි එක තමයි ඇඳුම් ඇඟට fit එකට තියාගන්න. මෙතනදී brand එක important වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා හොඳ brand එකක් අඳින්න ඕන කියන එක නෙමෙයි මෙතනදී කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ fit එක තමයි මෙතන classy girl කෙනෙක්ව හඳුනා ගන්න පුළුවන් ලක්ෂණය. ඒ කියන්නේ oversize උත් නෙමෙයි, වැඩි ලොකු tight එකකුත් නෙමෙයි, නිකන් normally fit එකක් ඔයා තියාගන්න. ඒ කියන්නේ too tight, too loose නෙමෙයි. ඒක comfortable plus fit එකක්. fit clothes එක සමානයි confident posture එකට. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි ආභරණ. පස්වෙනි එක තමයි ආභරණ ස්කින් කලර් එකට ගැලපෙන විදිහට තෝරගන්න. rich girl කෙනෙක් ජුවලරි වෙයා කරනවා බැලන්ස් එකට. උදාහරණ දෙන්නම්. warm skin එකක් කියන්නේ gold tone එකක් mix වෙච්ච එකකට. ඒ කියන්නේ yellow, peachy, gold undertone නම් ඔයා gold color jewelry තමයි තෝරගන්න ඕනේ. මේකෙන් ඔයාට natural harmony look එකක්, ඒ වගේම රසවත් හා classy look එකක් ගෙනල්ලා දෙනවා. ඒ වගේම තමයි cool skin. මේකට යන්නේ silver tone එකක්. ඒ කියන්නේ ඔයාගේ body එක නැත්නම් ඔයාගේ skin එක pink, white, red undertone නම් ඔයා silver color jewelry තමයි තෝරගන්න ඕනේ. ඒ වගේම මේ color එක හරි look එක elegant කරනවා. ඒ වගේම තමයි jewelry වැඩියෙන් එකවර දාගන්න එපා. necklaces, bracelets, rings, earrings හැමදේම එකවර දැමීම messy look එකක් තමයි ගෙනල්ලා දෙන්නේ. ඉතින් simple plus minimal එකක් classy look එකක් ඔයාට ගෙනල්ලා දෙනවා. ඒ වගේම තමයි fragrance එක, සුවඳ. rich and decent girl කෙනෙක් soft fragrance use කරනවා. මේකට පොඩි tips වගේක් තමයි don't overspray.
වැඩියෙන් ඔයා ස්ප්‍රේ කරන්න යන්න එපා. ඔයාට දැනුණොත් මේකෙන් ඔයාට සුවඳ එන්නේ නැහැ කියලා නෑ, හැම නෙමෙයි. මේක වටේ පිටේ ඉන්න අයට හොඳට සුවඳ දැනෙනවා. ඉතින් ක්ලීන් බොඩි ස්මෙල් එකක් මේ වගේම ඔයා උදේ පිරිසිදු වීමත් හරිම වැදගත්. ඒකටම ලයිට් පර්ෆියුම් එකක් මික්ස් වෙනවා කියන්නේ හරිම කාම සුවඳක් ඔයාගේ බොඩි එකෙන් නිකුත් කරනවා. ඉතින් උදේ පිරිසිදු වීමත් එක්කම නිකන් කාම සුවඳක් දෙන පර්ෆියුම් එකක් යූස් කරොත් ඔයාට හොඳ රිච් පර්සනැලිටි එකක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ සුවඳින් ඔයාව හඳුනා ගන්න පුළුවන් තැනට ඔයාවපත් වෙනවා. ඒ වගේම තමයි 7 වෙනි එක bag and essential clean. clean bag එක සමානයි organize mind එකකට. ඔයාගේ bag එකේ පිරිසිදුකමයි ඔයාගේ මොළයයි අතර තියෙන්නේ ඊටම වැදගත් සම්බන්ධයක්. බෑග් එක මෙසි නම් ඉම්ප්‍රෙෂන් එකත් මෙසි. ඒ වගේම තමයි ඔයාගේ බෑග් එක ඇතුලේ තියෙන්න ඕනේ only essentials. clean purse, no old papers. ඒ කියන්නේ විසික් කරන්න තියෙන කොළ කෑලි එහෙම නැත්නම් අර අපිට හම්බෙනවනේ එකේ බස් ටිකට්ස් හම්බෙනවා. ඒ වගේ දේවල් ඔයාගේ බෑග් එක ඇතුලේ තියාගන්න එපා. ඒ වගේම තමයි ඔයා මේකප් ක්ලීන් කරපු ටිෂුස් ගෑලි ඒවා මුකුත් තියාගන්න එපා, ඒවා විසික් කරන්න. ඉතින් ක්ලීන් බෑග් එක අනිත් අයට ඔයාගේ ඩිසිප්ලින් එක පෙන්වන්න කරනවා. ඒ වගේම තමයි කෑම කන විදිය. 8 වෙනි එක තමයි කෑම කන විදිය. රිච් ගර්ල් කෙනෙක්ගේ හැබිට් එක මේන් එක තමයි ටේබල් මැනර්ස්. ඒ කියන්නේ ඔයා හිමීට කනවනම්, කට වහගෙන කනවනම්, ඒ වගේම කෑම කන ගමන් ඔයා කතා කරන්න එපා. කෑම එකට ගරු කරන්න. මේකෙන් ඔයාගේ ඩිසිප්ලින් එක අනිත් අයට පෙන්눔 කරනවා. ඒ වගේම තමයි ගෑනු ළමයෙක්ට විශේෂයෙන්ම වැදගත් දෙයක් තමයි හැඟීම් පාලනය. ඉතින් 9 වෙනි එක තමයි emotional control. true rich girl කෙනෙක්ගේ එනර්ජි එක තියෙන්නේ emotional maturity එකේ. ඒ කියන්නේ යා හැඟීම් පාලනය අතින් පරිණතභාවයක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඇය බොරුවට කෑ ගහන්නේ නැහැ, වේගෙන් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. අනිත් එක කතා කරන්න කලින් එයා ගොඩාක් හිතනවා. සහ එයාට ගොඩාක් ප්‍රෙෂර් එක තියෙද්දිත් එයා හරිම කාම් එකේ ඉන්නවා. ඉතින් කාම් මයින්ඩ් එක සමානයි පවර්ෆුල් වුමන් කෙනෙක්ට. ඉතින් ඔන්න ඔය පුංචි දේවල් ටික තමයි අද මට කතා කරන්න තියෙන්නේ. ඉතින් තවත් වැදගත් දෙයක් තමයි ඔයා කොණ්ඩේට ගොඩාක් ඔයිල් යූස් කරන කෙනෙක් නම් ඒ දේ අදම නවත්තන්න. ඔයා නාන්න පැය කීපයකට කලින් ඒ දේ කරාත් ඔයා තෙල් ඕනට වඩා ගාලා ගමනක් නිමනක් යන්න එපා. ඒකෙන් ඔයාට අමුතුම වයිබ් එකක් තමයි ලැබෙන්නේ. ඉතින් මේ වගේ පුංචි දේවල් කරලා පුළුවන් ඔයාටත් ඔයාවම ඔයාගේ පර්සනැලිටි එක අප්ග්‍රේඩ් කරගන්න. ඉතින් අමතක කරන්න එපා. ඉතින් රිච් ගර්ල් හැබිට්ස් කියන්නේ මනි. එහෙම නැත්නම් සල්ලි ගැන නෙවෙයි. ඒක තමයි සෙල්ෆ් රෙස්පෙක්ට් එක, ඩිසිප්ලින් එක, ඉමෝෂනල් කන්ට්‍රෝල් එක. ඔයා ඔයාටම ලබා දෙන්න. ඉතින් ඔයාටත් මේ අලුත් අවුරුද්ද වෙනස් වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් තව වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. සුබ දවසක්.